අනුර කුමාරලා මොනවද කිව්වේ? ණය ගන්න ඕනේ නැහැ. ණය ගන්න ඕන නම් ආණ්ඩුවක් ඕනද? හුණ්ඩුවක් ඕනේ කියලා කිව්ව කට්ටිය දැන් ඇවිල්ලා ට්‍රිලියන 5ක් ණය අරන්. ඒ කරලා කයිය ගහනවා. මේක ආර්ථිකේ ඉවරයි. සුන්මුන් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කෙලවගෙන තියෙන්නේ. නැට්ටට බහැලා තියෙන්නේ. මේ ආර්ථිකය. මේක අපි නෙමෙයි කියන්නේ ගරු කතානායකතුමනි මේ දැන් නන්දලාල් මැතිතුමා තමයි ආණ්ඩුව හොදෝද හිටියේ. එහෙම මෙහෙම පොඩි පොඩි වාසි ගන්න. දැන් නන්දලාල් ඇවිල්ලා කියනවා අනාගතයේ ෂුවර් නෑලු. අවිනිශ්චිතයිලු ආර්ථිකය. මහ බැංකුවේ අධිපතිවරයා කියනවා නම් ෂුවර් නැහැ කියලා. එයා ඉන්නේ යානේ කියන්න ඕනේ අනාගතයේ මෙහෙමයි යම් පොඩි පොඩි ප්‍රශ්න එනවා. දැන් මොනවද මේ අනිල් ජයන්ත මහත්තයා කියන්නේ? ලෝකේ අර්බුදය එනකොට ඒවට අපි ඒ කළමනාකරණය කරගන්න බැරිලු. එහෙනම් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දාන්න තිබ්බත්. ලෝකේ අර්බුදයක් ආවොත් එහෙම අපිට මොනවත් කරන්න බෑ. ප්‍රතිපත්ති ප්‍රකාශය දානවා අර්බුදයක් ආවොත් අපි සයිලන්ට් වෙනවා. දැන් මේකට මේ ඉන්දියාවේ මේ රුපියල අගේ අඩු වෙලා නැහැ මන්තුමා. මම මේ අනතුරු ඇඟවීම දුන්නා. මට බයිනවා Facebook එකේ. උඹට පාන්ද කියලා. අපිට නෙමෙයි පාන් මේ දුප්පත් ජනතාවට. 100ට 100කට 40කට වැඩි. මේ නන්දලාල් මහත්තයාම මේ කියන ආකාරයට මේ අවුරුදු දෙකමාරට ට්‍රිලියන 5යි ණය ප්‍රමාණය. ණය ගෙවන්න ණය ගන්න ඕනේ. අපි රාජපක්ෂවරු එන්ඩිස්ත්‍රීම් ට්‍රිලියන 2යි තිබ්බේ. රාජපක්ෂවරු කළමනාකරණය කරේ නැහැ. ට්‍රිලියන 10ක ට්‍රිලියන 12ක එකතු කරා. ඊට පස්සේ ඒ ණය ගෙවන්න දිගින් දිගටම ණය එකතු වුණා. ඊට පස්සේ දැන් අනුර කුමාරලා මොනවද කිව්වේ? ණය ගන්න ඕනේ නැහැ. ණය ගන්න ඕන නම් ආණ්ඩුවක් ඕනද? හුණ්ඩුවක් ඕනේ කියලා කිව්ව කට්ටිය දැන් ඇවිල්ලා ට්‍රිලියන 5ක් ණය අරන්. ඒ කරලා කයිය ගහනවා. මේක ආර්ථිකේ ඉවරයි. සුන්මුන් වෙලා තියෙන්නේ. අපි කිව්වා මේ ආර්ථිකය විනාශ වෙනවා. මම නෙවෙයි කියන්නේ ADB බැංකුව කියන්නේ ගරු කතානායකතුමනි. එක්ස්පෝර්ට්ස් ටික වැටිලා ආණ්ඩුවේ නොහැකියාව හින්දා. ඒ වගේම ADB කියනවා මේ පවුල් දුප්පත් කරලා හිඟන්න බවට පත් වෙලා ගරු කතානායකතුමනි නොහැකියාව තුල. ඒ හින්දා අපි ඉල්ලා හිටනවා මේ රටේ කබලෙන් ලිපට දාන්න නැතුව මේ මිනිස්සු ටික පුච්චලා විනාශ කරන්න නැතුව දෙපාරක් අපිට බංකොලොත් වෙන්න බෑ මේ රටට ගරු කතානායකතුමනි. ඒ හින්දා මේ සම්බන්ධයෙන් කතා කරන ඕන පුද්ගලයාට කතා කරලා දේශපාලන වශයෙන් අපිට කිසි දෙයක් ඕනේ නැහැ. මේ රට බේර ගන්න තව මාස 6කින් මම මේ ලියලා තියාගන්නද කිව්වා කියලා. තව මාස 5කින් මේ රට යන තත්ත්වය කොහොමද කියලා බලන්න. ඩොලර් එක යනවා 365 යනවා. 290ට තිබ්බේ 330 දවසෙන් දවස ඩොලර් එක රුපියල් නගිනවා. තෙල් අරන් තියන්නේ අනුර කුමාර කියන 280ට. ලීටර මිල 750ක් යනවලු තෙල් වලට. කොහොමද ඒතොර මේ ගෙවන්නේ නොහැකියාව? චූන් පාන් ගන්නවා වගේ තෙල් ගන්නෙ. මේ මූදායින් ඉඳලා යන තෙල් නවත්තලා ගල් අඟුරු ගන්න එහෙමයි. යන්නේ උන්ට අතබන්නලා. විශාල ආඝාතයකට තව මාස 4කින් 5කින් අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. අහස උසට යනවා. ජීවන වියදම පාලනය කරගන්න බැරුව රට නැවත අපි බංකොලොත් භාගයට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත්.